Who is Lasantha Wickrematunge? He is just another person. There are so many murders in everywhere. In the whole world there are murders. Why are you asking about Lasantha? If you are saying that he was criticizing the government, he was criticizing all the past presidents, all the past prime ministers. Everybody he was criticizing. So anybody can kill him. If that is the argument, that anybody of that can kill him. Because he was criticizing those people that criticized me, then I have taken legal action. Why should I harm anybody else? I have. ඌයේ 2009 ජනවාරියේදීම ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් සති දෙකකට පමණ පසු රිවිර පුවත්පතේ කතෘ උපාලි තෙන්නකෝන්ට තම නිවස අසලදී පහර දීමයි. මේ එක් සිද්ධියකටවත් දේශපාලකයන් වගකිය යුතු බවට කිසිවෙක් කීවේ නැත. එකල සංවිධානද පවසා සිටියේ ආණ්ඩුව මේ සිද්ධීන් වලට වක්‍රව වගකිය යුතු බවයි. ආණ්ඩුව තුල පාලනය කරගත නොහැකි යම් කිසි බලවේගයක් තිබෙන බව බාහිර ලෝකයට දැනුණු අවස්ථා මේවා විය. මා දැනගන්න කැමතියි. මේ සිද්ධීන් සිද්ධ වෙන වකවානුව තුල ඔබතුමා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම නිලයට හිටි කෙනෙක්. එතකොට මෙතන සැකයක් මතු කරනවා ආණ්ඩුවට එහා ගිය පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මේ පහර දීම් වලට සම්බන්ධ වුණාය, පැහැර ගැනීම් වලට සම්බන්ධ වුණාය, ඒවා මෙහෙව්වාය කියලා. මොකද්ද මේකේ ඇත්තම තත්ත්වය? ඇත්තම තත්ත්වය කියන්නේ සුරංග ඕවා ඇත්තටම සිද්ධ වුණානේ. නොවුණා නෙවෙයිනේ. ඔතනින් විතරක් නෙවෙයි. තව ගොඩක් ඒවා තිබුණා. රවි රාජ්‍ය මැරුවා. මහේශ්වරන් මැරුවා. ඒ ඔක්කොම එක කල්ලියක වැඩ හැටියෙත් තමයි අපි දකින්නේ. ඒකෙන් අනිවාර්යයෙන්ම කල්ලියක් තිබුණා. ඒ කාලේ රාජකාරිය කරන කාලෙත් හඳුනාගෙන තිබුණා මෙවැනි කල්ලියක් හිටියා කියලා. මම අනිවාර්යයෙන්ම ඒක ඉතින් මේ රටේ හිටපු හැම කෙනාම දන්නවනේ. මේ ඝාතන වලට යම් කිසි කෙනෙක් වැඩ කරා මට තියෙන පළපුරුද්ද මගේ දැනුම අනුව මට තේරුණා කවුරු හරි කල්ලියක් යනවා මේ වැඩේ කර කියලා. මම හිතන්නේ ඔක්කොම එක දිගටම යම් කිසි කල්ලියක් හිටියා ඔය වැඩේට අත ගහන්න.